ඔයා දන්නවද ලෝක ප්‍රකට NASA එහෙම නැත්නම් NASA ආයතනය ලංකාවේ පොළොන්නරුවේ කැලෑවක් මැද තියෙන තැනක් ගැන රහසිගතව ඇහැ ගහගෙන ඉන්නවා කියලා. හේතුව ඇහුවොත් ඔයාගේ ඇඟ හිරිවැටෙයි. මේක තමයි ලෝකයේ අద్භූතම ස්ථාන ලිස්ට් එකේ උඩින්ම තියෙන දානිගල කන්ද. මේක ස්වභාවික කන්දක් වෙන්න බෑ. ඩ්‍රෝන් කැමරාවකින් උඩින් ඉඳන් බැලුවොත් කාට වුණත් පේන දේ තමයි මේක කවුරු හරි කපලා වෙන් කරපු රවුම් හැඩයක්. හරියටම යම්කිසි යානයක් පාත් කරන්න හදපු ගුවන්පතයක් වගේමයි. වඩාත්ම භයානක දේ ඒක නෙවෙයි. විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා මේ කන්ද වටා තියෙන චුම්බක ක්ෂේත්‍රයේ අමුතු විකෘතියක් තියෙනවා කියලා. අයි මේ කන්ද උඩින් යනකොට මාලිමා යන්ත්‍ර පිස්සු නටන්නේ. මේ ගලාස්සේ ක්‍රියාත්මක වෙන තාක්ෂණික රහස මොකක්ද? දානිගල කන්ද උඩ තියෙන ගස් දිහා කවදාවත් බැලුවද? ඒවා සාමාන්‍ය ගස් නෙවෙයි. හරියට අධික විකිරණයකට හෝ අධික තාපයකට අහු වුණා වගේ මේ ශාක ඔක්කොම විකෘති වෙලා. විශ්වාස කරන්න පුළුවන්ද? රොකට් එකක් පත්තු වෙනකොට එන ගින්දරට මේ පස් පිච්චිලා ගියා කියන එක. සාක්ෂි ඕනද? දානිගල ගුහාව තුළ තියෙනවා කාටවත් පැහැදිලි කරන්න බැරි කුරුටු චිත්‍ර. දුනු ඊතල ගත්ත මිනිස්සු නෙවෙයි ඒවා ඉන්නේ. ඉනිමන්, රෞම්‍යානා සහ ඔළුව ලොකු අමුතු ජීවී. පුරාරුත්ත කියන්නේ රාවණා රජුගේ දනු මොනරය නවත්තන තැන මේක කියලයි. එහෙනම් අර ගල් ගුහාවේ ඇඳලා තියෙන්නේ අතීතයේ මිනිස්සු ඇත්තටම දැකපු පිටසක්වල ජීවීන්වද? අපි මේ පාදගෙන ඉන්නේ රාවණාගේ නැතිවුණු තාක්ෂණිය උඩද? මේක නිකම්ම ගලක් නෙවෙයි. මේක සක්‍රීය තරු